ගුම් ගුරුප්පයෝ නම භගවද් ගීතාවේ 7 වෙනි පරිච්ඡේදය ඥාන විඥාන යෝගය 24 වෙනි ශ්ලෝකය අව්‍යක්තම් ව්‍යක්තිමාපන්නම් මඤ්ඤන්තේ මාම බුද්ධයහ පරම් භාවමජානන්තෝ මමාව්‍යයමනුත්තමම් ශ්ලෝකේ පරිවර්තනය මා අව්‍යක්තව සිට ව්‍යක්ත වී ඇති බව බුද්ධිමත් නො වූ පුද්ගලයන් සිතති. නොවෙනස් වන සා උත්තරීතර වූ මාගේ පරම භාවය ඔවුන් නොදනී. පැහැදිලි කිරීම. මෙම ශ්ලෝකය මගින් ව්‍යක්ත තත්වයේ හෙවත් ප්‍රකාශිත තත්වයේ සහ අව්‍යක්ත තත්වයේ හෙවත් අප්‍රකාශිත තත්වය අනුව නිරපේක්ෂයේ සමස්ත ස්වභාවය සහ මිනිසුන් නිරපේක්ෂත්වයේ වැරදි ලෙස තේරුම් ගන්නා විවිධ ක්‍රම මෙහිදී සාකච්ඡා කෙරේ. අපි දැන් මෙහි අභ්‍යන්තර අර්ථය විස්තරාත්මකව බලමු. අව්‍යක්තම් ව්‍යක්තිමාපන්නම් මඤ්ඤන්තේ මාම බුද්ධයහ සම්පූර්ණ අවබෝධයක් නොමැති ඇතැම් අය උත්තරීතරත්වයේ ප්‍රථමයෙන් අව්‍යක්ත හෙවත් අප්‍රකාශිත හෝ නොපෙනෙන ස්වરૂපයෙන් පැවති බවත් ඉන්පසු ව්‍යක්ත හෙවත් ප්‍රකාශිත හෝ පෙනෙන ස්වરૂපයක් ගත් බවත් යන වැරදි මතයේ සිටින බවයි. ඔවුන් ස්වરૂප රහිත පැවැත්ම සදාකාලික යථාර්ථය ලෙසත් උත්තරීතරත්වයේ පුද්ගල ස්වરૂපයන් తాවකාලික ප්‍රකාශනයන් බවත් විශ්වාස කරයි. මීළඟට භගවාන් පවසන්නේ පරම් භාවම් අජානන්තෝ එනම් පරම ස්වභාවය පිළිබඳ අවබෝධයක් නොමැතිකම ගැනය. නොවෙනස් වන සහ උත්තරීතර ස්වභාවය මමාව්‍යයම් අනුත්තම මෙය භෞතික ලෝකයේ සීමාවන්ගෙන් ඔබට ගිය උත්තරීතරත්වයේ සදාකාලික වෙනස් නොවන ලෝකෝත්තර ස්වභාවය ගැන සහ එය භෞතික ලෝකයේ කිසිම දෙයකට සම කළ නොහැකි බව සඳහන් කරයි. නිරපේක්ෂත්වය පිළිබඳ විවිධ මතවාද හඳුනා ගැනීමට හැකි ප්‍රධාන ක්‍රම 4ක් මෙහි දක්වා ඇත. නොපෙනෙන දෙයකින් හෙවත් අප්‍රකාශිතව පැමිණියද පෙනෙන හෝ ප්‍රකාශිත ලෝකයේ උත්තරීතරත්වයේ බව සමහරු සිතන්නේය. තවත් සමහරු සිතන්නේ එය පෙනෙන ලෝකයේ බවට පත් වූද නොපෙනෙන හෙවත් ස්වરૂපයක් නැති निराකාර දේ උත්තරීතරත්වයේ බවයි. සමහරු විශ්වාස කරන්නේ පෙනෙන සහ නොපෙනෙන සියල්ල උත්තරීතරත්වයේ හුදෙක් පැති දෙකක් පමණක් බවය. අවසාන වශයෙන් සමහරු උත්තරීතරත්වය යනු ප්‍රකාශිත හෝ අප්‍රකාශිත වුවත් එය අපට සිතිය හැකි සහ ගෝචර වන දෙයක් පමණක් බව සිතන්නේය. මේ සියල්ලක්ම වැරදි අවබෝධයක් ලෙස භගවාන් මෙහිදී අපහට පැහැදිලි කරයි. සත්‍ය නම් නිරපේක්ෂත්වයේ හෙවත් උත්තරීතරත්වය යනු කිසිසේත්ම දෙයක් නොවේ. එය අපට සිතිය හැකි හෝ වටහාගත හැකි ඕනෑම දෙයකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. නිරපේක්ෂත්වයේ උත්තරීතර වන අතර ඒ තුල සියල්ල ඇතුළත් වේ. නමුත් කිසිවකට එය සැබවින්ම විස්තර කළ නොහැක. විස්තර කළ හැකි සෑම දෙයක්ම එහි යථාර්ථය උත්තරීතරත්වයෙන් ලබා ගනී. නමුත් උත්තරීතරත්වයේ විස්තරයෙන් ඔබට පවතී. උදාහරණයකට භගවාන් ශ්‍රී කෘෂ්ණ සිටින විට අඥාන පුද්ගලයන් ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු හෝ මිනිසෙකු ලෙස වරදවා වටහා ගත්තේය. ඔහුගේ බැතිමතුන් ඔහුව මිතුරෙකු ලෙසත් තවත් සමහරු ඔහුව සතුරෙකු ලෙසද ඇතැමුන් ඔහු සොරෙකු ලෙසද තවත් සමහරු ඔහු ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු ලෙසද දැක්කේය. ඔවුන් සියල්ලක්ම භගවාන් ශ්‍රී කෘෂ්ණ ගැන සිතන්නේ ඔවුන් සිතන ආකාරයේ යම් කිසි දෙයක් ලෙසය. නමුත් යථාර්ථය නම් භගවාන් ශ්‍රී කෘෂ්ණ යනු උත්තරීතර පරමාත්මයේ ස්වરૂපයක් බවත් ඔහුට විශේෂිත ස්වરૂපයක් නොමැති බවත්ය. නමුත් ඔහුට ඕනෑම ස්වરૂපයක් ගැනීමට බලය ඇති බවත් කිසිවකුට වැටහෙන්නේ නැත. එසේ වුවද සමහර අය උත්තරීතර ආත්මය හෙවත් පරමාත්මන් බොහෝ ස්වરૂපවලින් උපත ලබනවා යයි සිතුවද පරමාත්මන් බොහෝ ස්වરૂපවලින් උපත ලබන විට ඒ උපත ලබන ස්වરૂපය පරමාත්මන් බව එසේ සිතපු බහුතරයක් අය විශ්වාස නොකරයි. එම මොහොතේදී කිසිවෙකුටත්
සියුම් ස්වરૂපයේ ඇති සූක්ෂම බලය හඳුනා ගැනීමට නොහැකිය. එබැවින් භගවාන් ඔහුව කවුරුත් නොදනී යැයි මෙහිදී පවසා ඇත. මෙහි පළ කර ඇති දැනුම ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් මෙම නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කර සද්ධර්මය බෙදා හැරීමට සහයෝගය දක්වන්න. මෙම ශ්ලෝකයන් ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර අපි පරිවර්තනය කිරීමට උත්සාහ කරන භාෂාවේ සීමාවක් නැත. එබැවින් පරිවර්තනයේදී එය නිවැරදිව ඒ ආකාරයෙන්ම පරිවර්තනය වන්නේ නැත. මේ පිළිබඳව ඔබට උපරිම අවබෝධයක් ලබා ගැනීම සඳහා ගුරුදේවයන් වෙත ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු අතර එයට පිළිතුරු ගුරුදේවයන්ගෙන් ලැබෙනු ඇත. අපට මාර්ගයේ ගමන් කිරීම සඳහා මෙය සාධනා මාර්ගයයි. පහත කමෙන්ට් කර හෝ මෙම දුරකථන අංකයෙන් අප සම්බන්ධ වී ඔබගේ ගැටලු යොමු කිරීමට හැක. 074 28 7193. ගුරුගේ ආශිර්වාදය ඔබ සැමට. ගුම් ගුරුප්‍යෝ නමः.